ඔය කවදා හරි හිතලා තියෙනවද? ඇයි මට ෆෝකස් එක තියන් පාඩම් කරන්න බැරි කියලා? මම ඔයාට කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයා TikTok, YouTube වගේ සෝෂල් මීඩියා වල වීඩියෝ පෝස්ට් වගේ දේවල් ස්ක්‍රෝල් කර කර බලනවා වගේ උනන්දුවෙන් පාඩම් වැඩ කරන්න ඇබ්බැහි වෙන්න ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න පුළුවන් කියලා. අද අපි බලමු පාඩම් කරන්න ඇබ්බැහි වෙන්න ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන විදිහයි ඒක පිටිපස්සේ තියෙන සයිකොලොජිකල් ෆැක්ටර්ස් මොනවාද කියලා. TikTok, Instagram වගේ සෝෂල් මීඩියා යූස් කරද්දි හරි එහෙම නැත්නම් ගේම්ස් ගහද්දි හරි දැනෙන්නේ නැති කම්මැලිකමක් අකමැත්තක් ඔයාට පාඩම් කරද්දි දැනලා තියෙනව නේද? ඒකට හේතුව මොකක් කියලාද ඔයා හිතන්නේ? ඒකට හේතුව තමයි ඩොපමීන්. ඩොපමීන් කියන්නේ කෙමිකල් එකක්. අපේ මොළයට පණිවිඩයක් ගෙනියන පණිවිඩකරුවෙක් කියලා අපිට ඩොපමීන් හඳුන්වන්න පුළුවන්. ඔයාට දැනෙන සතුට, මොටිවේෂන් එක, සැටිස්ෆැක්ෂන් එක වගේ දේවල් වලට මේ ඩොපමීන් තමයි හේතු වෙන්නේ. සෝෂල් මීඩියා යූස් කරද්දි, ෂෝට් වීඩියෝ වගේ දේවල් බලද්දි ඔයාට ලැබෙන ඩොපමීන් ඩෝස් එක වැඩි. ඒ නිසා ඔයා ඒ දේවල් කරන්නේ හරි ආසාවෙන්. දවසින් දවස ඒ නිසා ඔයා ඒ වගේ දේවල් වලට ඇඩික්ට් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට ඇඩික්ට් වෙන සම්භාවිතාව වැඩි. ඒත් පොතක් බලද්දී පාඩම් කරද්දී ඔයාට කම්මැලි ගතියක් එහෙම නැත්නම් බෝරින් ගතියක් දැනෙන්නේ ඒකෙන් ඔයාට ලැබෙන ඩොපමීන් ඩෝස් එක අඩුයි. ඒ කියන්නේ ඔයාට ඒකෙන් ලැබෙන ඩොපමීන් ඩෝස් එක ඔයා සෝෂල් මීඩියා යූස් කරද්දී ලැබෙන ඩොපමීන් ඩෝස් එකට සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඔයාට ඒ දේ කම්මැලි ගතියක් දැනෙනවා. සරල උදාහරණයක් විදිහට හිතන්න ශරීරයට කොච්චර හිතකරයි කිව්වත් අපිට එළවලු කන්න ලොකු ආසාවක් එන්නේ නැහැ. මොකද ඔයාගේ මොලේ දන්නවා ඒකෙන් ලොකු රසයක් දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා ලෝ ඩොපමීන් ඩෝස් එකක් තමයි ඒකෙන් එන්නේ. ඒත් ඔයා පීසා බර්ගර් වගේ ආහාරයක් ගද්දි ඒකෙන් ලැබෙන ඩොපමීන් ප්‍රමාණය එළවලු කනවට වඩා වැඩි. ඒ නිසා ඔයා ඒ දේවල් කන්න වැඩි කැමැත්තක් දක්වනවා. එහෙම බැලුවම ඔයාට දැන් තේරෙනවා ඇති පාඩම් කරන එක බෝරින් කියලා දැනෙන්නේ ඔයාගේ බ්‍රේන් එක සෝෂල් මීඩියා ඩොපමීන් වලින් හයිජැක් වෙලා නිසායි. මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම ඔයා ඔයාගේ ඩොපමීන් ඉම්බැලන්ස් එක රීසෙට් කරගන්න ඕනේ. මේකට ඔයාට සරල පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්. උදෙන්ම හැරුණාට පස්සේ ඔයා මුල් පැය දෙකේදී ඔයාගේ ෆෝන් එක යූස් කරන්න එපා. ඒකෙන් ඔයාගේ මොළයට අනවශ්‍ය ලෙස ඩොපමීන් ලැබෙන එක නවත්තන්න පුළුවන්. මේක මුලින් ඔයාට කරන්න ගොඩක් අමාරු වෙයි. ඒත් ඔයා මේ විදිහට කරාම ඔයාගේ දවස වෙනදට වඩා ඵලදායී විදිහට ඔයාට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බලන්න අද දවසේ ඔයාට තියෙන වැඩ මොනවාද කියලා. ඒව කරන්නේ කොහොමද කොයි වෙලාවෙද කියලා ඔයා මේ වෙලාවේදී සටහන් කරගන්න ඕනේ. ඒ කියන්නේ අද දවසේ වැඩ ගැන ඔයා ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න ඕනේ. ඊළඟට ඔයා මේ වැඩ කරන්න ගන්න ඕනේ. මේ විදිහට ඔයා හෙමින් ඔයාගේ මොලේ ට්‍රේන් කරන්න ගන්න ඕනේ. මේ විදිහට ඔයා ටික දවසක් ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරාම මේක නිකම්ම ඔයාගේ පුරුද්දක් විදිහට ඔයාගේ ජීවිතයට එකතු වෙනවා. ඊළඟ පියවර තමයි ඔයාගේ පාඩම් වැඩවලට අරමුණක් දෙන්න ඕනේ. ඔයාට පුළුවන් කොලයක් අරන් ලියන්න ඇයි ඔයා මේ දේවල් කරන්න කියලා. ඔයාට දැනෙන රීසන්ස් ටික ඔයා ලිස්ට් කරගන්න. උදාහරණයක් විදිහට මගේ අනාගතේ සාර්ථක කරගන්න, මගේ දෙමාපියන්ව ආඩම්බර කරන්න, අනාගතේ ස්ථාවර කරගන්න වගේ දේවල් ඔයාට මේ ලිස්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට කරන එක ඔයාට ලොකු මොටිවේෂන් එකකුත් වෙනවා. ඔයාට වැඩ කරන්න බෑ කම්මැලි කියලා හිතන හැම වෙලාවෙදිම ඔයාට මේ ලිස්ට් එක අරන් ඇයි ඔයා මේ දේ කරන්නේ කියලා ඔයාට මතක් කරගන්න පුළුවන්. තව වැදගත් දෙයක් තමයි ඔයා හැමදාම පාඩම් කරන එක ස්ථීර වෙලාවක් තියාගන්න. ඒකට ඔයා ස්ටඩි ටයිම් ටේබල් එකක් හදාගන්න. ඔයාට කොච්චර වැඩ තිබ්බත් ඔයා හැමදාම ඒ වෙලාවටම වැඩ කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වගේම ඔයා හැමතිස්සෙම හිතට ගන්න ඉගෙන ගන්නවා කියන්නේ විකල්පයක් නෙමෙයි. ඒක මගේ අනාගතය හදාගන්න තියෙන ප්‍රධාන මාවත කියලා.
මේ විදිහට ඔයා ඒ දේ හිතට අරන් කරොත් ඔයාට ලොකු අමාරුවක් නැතුව ඔයාගේ පාඩම් වැඩ කරගන්න පුළුවන්. මොකද එහෙම හිතන්න ගත්තම ඔයාට කම්මැලි දැනෙන එක ගොඩක් අඩු වෙනවා. මේ විදිහට වැඩ කරාම පාඩම් වැඩ කරන එක ඔයාගේ ජීවිතේම කොටසක් වෙනවා. ඔයා එතකොට ඒකට අමතර මහන්සියක් දරන්න ඕනේ නැහැ. මොකද ඔයා නිතැගේම ඒ වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඔයා ඔයාටම තරඟකරුවෙක් වෙන්න. ඊයේ දවසට වඩා එක පාඩමක් හරි මං අද කරනවා, එක අලුත් දෙයක් හරි මං ඉගෙන ගන්නවා කියලා ඔයා ඔයාටම ටාගට් එකක් දෙන්න. මම අද ඉගෙන ගන්නේ මගේ අනාගතේ සාර්ථක කරගන්න. මම අද ඉගෙන ගන්නේ මට දිනන්න ඕන නිසා කියලා ඔයා හැමතිස්සෙම මතක් කරගන්න. මේ විදිහට දේවල් ඔයා ඔයාටම කියා ගන්න එකෙන් ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. සරල පියවර ටික අනුගමනය කළා ඔයා ටිකින් ටික ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ බ්‍රේන් එක හැක් කරන්න. එතකොට ඔයා සෝෂල් මීඩියා යූස් කරනවා වගේ ආසාවෙන් සමහරක් විට ඊටත් වඩා ආසාවෙන් ඔයාගේ පාඩම් වැඩ කරන්න පුළුවන්. ඔයා මුලින් කරද්දි මේ දේ ඔයාට ගොඩක් අමාරුයි වගේ පෙනේ. ඒ දේ කරන්නත් ඔයාට කම්මැලි හිතේ. ඒත් ඔයා කොහොම හරි මේ දේ කරොත් ඔයා දවසක ගොඩක් සතුටු වෙයි ඔයා මේ දේ කරපු එක ගැන. සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කර කර ඉන්න කාලෙ ටිකින් ටික අඩු කරලා ඔයාගේ පාඩම් වැඩ කරන්න තියෙන කාලෙ ටිකින් ටික වැඩි කරගන්න. කාලෙත් එක්කම ඔයාට පාඩම් වැඩ හොඳට කරන්න පුළුවන් වෙනවා. මම හිතනවා අද අපි මේ ගෙනාපු වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාගේ තව යාළුවෙක්ට මේ දේවල් දැනගන්න අපේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපේ වීඩියෝ එක ලයික් කරන්න. අපේ channel එක subscribe කරන්න. ආයෙත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.